මේ දිනවල COVID-19 ශ්‍රී ලංකාවේ පැතිරීම ගැන නොයෙකුත් පුවත් අපට අහන්න ලැබෙනවා. මේ අතර මෙම නව ප්‍රභේදය ආසාදනය වී මෙරට කරාපිටි රෝහලේ බිලිඳෙකු මිය ගිය බවට දක්වමින් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය සටහන් ෂෙයා වෙනවා ඔබ දකින්න ඇති. මේ දිනවල ආසියාවේ බොහෝ රටවල පැතිරෙන කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන්හි උප ප්‍රභේදයක් හේතුවෙන් සැලකිය යුතු COVID ආසාදිතින් පිරිසක් වාර්තා වෙනවා. ඒ නිසාම ලංකාවෙත් PCR පරීක්ෂණ තුළින් රෝගීන් හඳුනා ගැනීම ඉහළ දමා තිබෙනවා. පැතිරෙන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගිය 29 වෙනිදා පැවසුවේ මෙවැන්නක්. අපිට කියන්න තියෙන මේ අවස්ථාවේ අර ජනතාව පියවීමට තරම් කාරණාවක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවට මේක එන්නේ නැහැයි කියලා. නමුත් ඒකම කියන්න ඕනේ කොවිඩ් ලෝක වසංගතය අවසන් වුණාට පස්සේ ඊට පසුවත් මේ කොවිඩ් දිගටම තිබුණා. ඒක දැන් අර මේ සාමාන්‍ය එන්ඩෙමික් රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඔය මැයි ජූනි කාලයේ තමයි කියන සංඛ්‍යාව ඉහළ යන්නේ. ආසියාවේ තමයි විශේෂයෙන් මේ කොවිඩ් වැඩිවීමක් තියෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් MRI එක ඒ වගේම නුවර මහරෝහල ගාල්ල මහරෝහල ජාතික රෝහල් දෙක ඒ පද්ධතිය හරහා වැඩි කටයුතුත් ඒ වගේම අනෙකුත් තියෙන ශික්ෂණ රෝහල් වල එහෙමත් PCR පහසුකම් තියෙන රෝහල් වල යම් ප්‍රමාණයකට PCR කිරීම වැඩි කිරීමක් සැලකිලිට ලක් වෙනවා. ඒ අනුව ලංකාවේද මේ දිනවල ඔමික්‍රෝන් ප්‍රභේදයේ වෛරසයට අදාළ අණු ප්‍රභේදයක් වන LF.7 සහ XFG යන අණු ප්‍රභේදයේ ආසාදිත රෝගීන් වාර්තා වෙනවා. මෙම බිලිඳා මියගොස් තිබෙන්නේ අප ඉහත කියූ නව වෛරස් ප්‍රභේදයේ ආසාදනය වීමෙන් බවටයි පුවත්වල දක්වා තිබුණේ. අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය MDUM රංග මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා පෙන්වා දුන්නේ මෙම බිලිඳා මියගියේ ආසියාවේ මේ දිනවල පැතිර යන COVID-19 ප්‍රභේද තත්ත්වයෙන් නොවන බවටත් මීට පෙර වසරවලදී ලංකාවේ හමු වී තිබූ COVID වෛරසය වැළඳීමෙන් බවයි. මෙම මියගිය දරුවා කරාපිටිය රෝහලේ සෙම සහ වෙනත් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලැබෙමින් සිටියදී රෝගී තත්ත්වයේ උත්සන්න වී මිය ගොස් තිබෙනවා. මරණයෙන් පසු සිදු කරන ලද විශේෂ පරීක්ෂණයක් සඳහා දරුවාගේ සෙම පටක කොළඹ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කිරීමෙන් පසු කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බව තහවුරු වූ බවයි වෛද්‍යවරයා අපට පැවසුවේ. මේ අතර පැතිරෙන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දක්වා තිබෙන්නේ ඕන සෙම් ප්‍රතිශත තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල්ගත වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. නමුත් යම් පුද්ගලයෙකුට ශ්වසන රෝගයක් සමග හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමු වීම අවශ්‍ය වන බව එහි දක්වා තිබෙනවා. මෙයින් ආරක්ෂා වීමට අප පෙර වසරවල වගේම මේ වසරවලත් යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂු කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම, අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම, නිතර දෑත් සීදීම හෝ විෂ බීජ නාශක ද්‍රාවණයකින් දෑත් පිරිසිදු කර ගැනීම, අපිරිසිදු දෑත් වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම, යම් අයෙක් ශ්වසන රෝගියකින් පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැළඳීම ආදී සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම මෙම නව ඔමික්‍රෝන් උපප්‍රභේදයේ පොදු රෝග ලක්ෂණ ලෙස උණ හෝ සෙම් ප්‍රතිශ්‍යාව, වියලි කැස්ස හෝ උගුරේ අමාරුව, තෙහෙට්ටුව හෝ ශරීර කැක්කුම, නාසයෙන් දීර ගැනීම හෝ අවහිර වීම, හිස රදය, හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, සුවඳ හෝ රසය නැතිවීම ආදිය දක්නට ලැබේ.